මේ ඉන්නේ මදුක. JFT විභාගේ ලියලා ජපන් යන්න හීනමවපු මදුක ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. මුලින්ම එයා ෆිසිකල් ක්ලාස් එකකට ජොයින් වුණා. ටීචර් හොඳයි ඒත් සිලබස් එක ගැන ඉච්චර වගකීමක් තිබ්බේ නැහැ කියලා මදුකට තේරුණා. එතකොට තමයි JFT එක්සෑම් එක ආයෙත් කරන්න වෙයි කියලා මදුකට තේරුණේ. ඉතින් බං කවදද සකුරාමල් බලන්න? මම ජපානයට ගිහින් ටැග් කරපු පින්තූරයක් දාන දවසට එතකොට ඔයා දැනගනීවි. එක් රෑක මදුක එයාගේ දුරකථනය බලමින් ඉද්දි එයාගේ අවධානය දෙයකට යොමු වුණා. එද ඉඳන් ඉන්දික සර්ගේ JFT ජපන් ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වුණා. ඉන්දික සර්ගේ පන්තිවල JFT කෝස් එකයි රිවිෂන් කෝස් එකයි දෙකම ඇතුළුව මාස දෙකක් කංචි 450ක් මතක තියාගන්න විදිය කියලා දෙනවා. විභාගේ පාස් වෙන්න සම්පූර්ණ සහයෝගයක් දෙනවා. මදුක එකපාරින් JFT එක්සෑම් එක පාස් වෙලා දැනටමත් ජපානයේ වැඩ කරන්නේ. මදුක වගේ සර් ඉන්දිකගේ පන්ති වලින් 90%ක්ම හැම මාසෙම පාස් වෙලා ජපන් යනවා. අදම පන්ති වලට සහභාගී වන්න දැම්ම අපට 5 අංකයට පණිවිඩයක් එවන්න.